Hello everyone, welcome back to my YouTube channel. අද vlog එක ඔයාලා හැමෝම දන්න විදියට continuation එක. And that means this is my Thailand vlog too. Hope you may have already watched the earlier one. If not, I have attached the link below. මුලින් මේක බලලා එන්න. ඉතින් මේක තමයි අපි Thailand වල නැවතුණු hotel එක. මේකේ නම Season Siam. and මේකට අපිට bookings දාලා දුන්නේ මම ඔයාලට කලින් vlog එකෙත් mention කරලා ඇති මෙතනත් නම දාන්නම් යාළුවගේ agency එකෙන්ම තමයි මේ hotel rooms ඔක්කොම book කරලා තිබ්බේ. and මේක හිටපු staff උත් ගොඩක් friendly and the food was also good and they had hot water. මේ වගේ තමයි අපිට මේ හොටෙල් එකෙන් හම්බුන මෝර්නින් බුෆේ එක. මේ බුෆේ එක නම් මාර variety එකක් තියෙන්නේ. toaster even there මට ඒක නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වෙලා හැබැයි. මෙතනින් යද්දි නම් මට මතක් වුණේ අර අපි චූටි කාලේ කම්පියුටර් එකෙන් කා ගේම්ස් ගහන්නේ. එතකොට තියෙන පාඩත් හරියට මේ වගේමයි නේ. මෙන්න මේ දැන් මෙතන ඉස්සරහින් ඔයාලට පේන්න තියෙන උඩින් බලන්න ඒක ඒ U-turn එකක් ගන්න පුළුවන් තැන්. නැත්තම් මෙතන කොහෙවත් U-turn ගහන්න පුළුවන් තත්යකට නෑ ඇත්තට. මේ උඩින් යන පාරක් තියෙන මෙතන. එන්න එතනින් තමයි U-turn එකක් ගහන්න පුළුවන් යාළුවගේ. දැන් අපි අද දවස් allocate කරපු තැනට යන්න තමයි යන්නේ. To the dream world in Thailand. මට ඔයාලට කියන්න බැරි වුණානේ. අපි ඉඳපු හොටෙල් එකෙන් පික් කරලා අපි බලන්න යන තැනට ඩ්‍රොප් කරලා එතන ටිකට්ස් අරන් දෙන තැන වෙනකන් මේ ඒජන්සි එකෙන් බලාගෙන තිබ්බා. ඉතින් ඇත්තටම අපිට ඒ නිසා හිත බොඩි වෙවි ඉන්න දෙයක් තිබ්බේ නෑ. And we could get the maximum use of our time as well. මේක නම් ඇත්තටම වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. මම කලින් වෙන රටවල් වලට ට්‍රැවල් කරලා නැති නිසා ඇත්තටම මේක මම එක්ස්පීරියන්ස් කරපු ෆස්ට් ටයිම්. මේකේ තියෙන්නේ එක අපි චූටි කාලේ බලලා තියෙන කාටුන්ස් ඔක්කොම වගේ. ගොඩක් ඒවා මම බලලත් නැති ඒවා සමහරක් ඒවා. මේක ඉතින් අපි හැමෝම දන්න ජැක් සහ මායා බෝංචි වෙලේ කතා. මෙතන හරියටම ඒ යෝධයා නිදාගෙන ඉන්න විදියට ඒ එන්වයරන්මන්ට් එක ක්‍රියේට් කරලා තියෙනවා. නිදාගෙන ගොඩ වෙන සවුන්ඩ්ස් දාලා යෝධයා හුස්ම ගන්නවා කියලා තේරෙන්න ඒ ෆීලින් එක දෙන්න අර පපුව උස් පහළ යන එක පවා මෙයාලා ක්‍රියේට් කරලා තියෙනවා හරියටම. And now we are heading to the next round. මං කලින් කේබල් කාර් එක ගිහින් නෑ. So this is gonna be my first experience. water related activities තියෙන section එකක් වෙනමම තියෙනවා මෙතන. දැන් ඔන්න අපි කේබල් කාර් එකේ යන ළඟටම ඇවිත් තියෙන්නේ. ඔය නම පේන්නේ කලින් ගිය sets. ඒවා ඇවිල්ලා තමයි ඊගාවට අපි වෙක්කන් ආයි අර පැත්තට යන්නේ. මට නම් පොඩි නෑ ලොකු phobia එකක් තියෙනවා. මං නම් බයයි උස තැන් වලට. So this was like crazy for me. මෙන්න මෙතන තිබ්බේ නැති පළතුරු జాතියක් නැති තරම්. ඇත්තටම පුදුමත් හිතෙනවා මෙයාලා මේක ක්‍රියේට් කරලා තියෙන්නේ කොහොමද කියලා. ක්‍රියේට් කරලා තියෙන එකට වඩා මෙයාලා මෙහෙම මේන්ටේන් කරන් යන්නේ කොහොමද කියලා ඇත්තටම. මොකද මේවා එන තරම් ක්‍රවුඩ් එකට අල්ලන්න පුළුවන්, ෆොටෝග්‍රාෆ්ස් ගන්න පුළුවන්. එයාලා ඒ කිසි දෙයක් ප්‍රොහිබිට් කරලා නැහනේ. මේ මාත් ගියා මේකේ. ඔන්න දැන් මේ අපි ඊගාවට යන්නේ මේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තිබ්බ සුපිරිම තැනට. You know what that was? ඒක තමයි haunted house එක. මේකේ නිකන් අර සවුන්ඩ්ස් දාලා ඒක ලයිව් විදියට ක්‍රියේට් කරලා තියෙනවා. මං හිතන්නේ මේක සවුන්ඩ් සෝන් එකේ ඔයාලට තියන්න පුළුවන් කියලා.
අපේ වෙසක් කාලෙට හදන්නේ හොල්මන් මන්දිර. අන්න ඒ වගේ තමා මෙතන. මං හිතුවා හරි මේක මියුට් නොකර තියන්න විදියක් නෑ ඇත්තටම. හැබැයි ටිකක් හાર્ට් ඇටැක් තියෙන පේෂන්ට්ස්ලා වගේ ඇත්තටම යන්න එපා මං නම් කියන්නේ එතන. ඒක මං හිතන්නේ හදලා ඇත්තේ සෙන්සර්ස් වලින් වැඩ කරන විදියට වේපර්ස් දාන ඒවා, සවුන්ඩ්ස් දාන ඒවා මං හිතන්නේ අපි ස්ටෙප් එකක් තියද්දි තමයි ඇක්ටිවේට් වෙනවා ඇත්තේ. අපිට උනා එක තැනකට ඇවිල්ලා එතන මේ වගේ හොඳටම කලබලයි. අර කලින් එන තැන්වල ස්ටෙප්ස් ගහලා තිබ්බනේ මෙතනින් ඉස්සරහට දැන් යන්න හිතෙන්නෙම නෑ මොකි කඩිපණීද කියලා බයයි. ඒක හැබැයි එහෙම අර ඇගටත් සෙන්ස් වෙන මොකක් හරි වැටෙන්න වගේ තිබ්බනම් ඇත්තටම හොඳයි මං හිතන්නේ. එක්කෝ මෙහෙම නොදැන යන එකත් හොඳයි. එහෙම මොන හරි වැටෙයිද දන්නේ නැහැ කියලා බය යන එකත් ඒකත් චෝ. අපි මේ කියද්දී අපිට පිරිවස්සෙන් හම්බුනේත් ශ්‍රී ලංකන් ෆැමිලි එකක්මයි. ගොඩක් තැන්වල එහෙමයි හැබැයි. සෑහෙන්න ඒ කියන්නේ ශ්‍රී ලංකන්ස්ලා ට්‍රැවල් කරනවා තායිලන්ඩ් වලට. මෙන්න මේ විදිහට අර කළුවර උනාට ලුමිනස් කලර් එකකින් ස්ටෙප්ස් මාක් කරලා තියෙනවා අපිට ස්ටෙප් එක හොයාගන්න කොහෙන්ද යන්නේ කියලා. හැබැයි සමහර තැන්වල ඒක එකපාරට ඇවිල්ලා නවතිනවා. එතකොට අපිට හිතා ගන්න බෑ මොකද්ද කරන්නේ ඉස්සරහට යනවද ආය පස්සට යනවද? මේක නම් අනේ ඇත්තටම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. අර දැන් මතක් වෙනකොටත් මරු කියලා හිතෙන එක. and you know මේකේ සවුන්ඩ්ස් ඔන් කරලා තියන්න විදියක් නැහැ. ඇත්තට මේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට ස්පෙන්ඩ් කරලා තිබ්බ ගාන වර්ත් වුණේ මේකයි මම අර පස්සේ පෙන්නන්නම් ස්නෝ ටවුන් එකයි නිසා මේ දෙක තමයි එතන තිබ්බ හොඳම දෙක. දැන් මේකේ තියෙනවා ඩ්‍රීම් වර්ල්ඩ් එකට එන්ට්‍රන්ස් සුපර් වීසා කියලා එකක්. ඒතර ඒකේ අන්ලිමිටඩ් රයිඩ්ස් වලට අලව් කරනවා යාලා. ඔයාලට ඕන නැත්තම් එහෙම ඔයාලට පුළුවන් එන්ට්‍රන්ස් ෆී එක ගෙවලා ඊට පස්සේ ඔයාලා යන රයිඩ්ස් වලට එකින් එකට පේ කර කර යන්නත් එහෙමත් පුළුවන්. අපිට නම් මේ ඒජන්සි එකෙන්ම ටිකට්ස් අරන් දුන්නා. and ඒකේ ඔක්කොම රයිඩ්ස් ඉන්ක්ලූඩ් වුණා. මේ ක්ලිප් එකේ සවුන්ඩ්ස් ඔන් එකේ තියන්න තිබ්බනම් ෂෝක් හැබැයි ඒ උනාට බෑ ඉතින්. මේකෙන් එළියට ගියාම අපිට තිබ්බ ෆීලින් එක නිකන් අම්මෝ අමාරුවෙන් පණ වේරන් එළියට ආවා වගේ ෆීලින් එකක් තමයි තිබ්බේ. and මේක වයිකින් බෝට් එක මේක මුලින් චුට්ට දෙපැත්තට පැද්දෙන්න අරගෙන පස්සේ සෑහෙන්න ෆාස්ට් මේක ස්වේ වෙනවා. කට්ටිය කෑ ගහනවා ඉතින් මං නම් ගියේ නෑ මේකේ. මට අර මං මුලින් කිව්ව ෆෝබියා එක තියෙන නිසා මේකේ ගියේ නෑ. මෙයාලා ටිකට්ස් ගත්තීම මෙතන මැප් එකක් දෙනවා. and ඒකෙන් ඔයාලට පුළුවන් ඔයාලට ඕනි රයිඩ්ස් මොනවාද කියලා චූස් කරන් ඒවට ටක් ටක් ගාලා යන්න. 3:00ට මේක ඉවරත් වෙන නිසා අර සෑහෙන ඉක්මනට යන්න ඕනේ. අර කියන් මේකෙන් අර ඊගාවට මෙන්න මේ වගේ රෝලර් කෝස්ටර් රයිඩ් එකකුත් තිබ්බා. මෙන්න මේ රයිඩ් එකේ ගියා අපි ඊගාවට මේක තන්ඩර්බෝල්ට් කොහෙද නම තිබ්බේ. මේකේ දෙන්නෙක්ට එක පීරිසියක් වගේනේ මේකේ තියෙන ඒකක ඉඳගෙන යන්න පුළුවන්. and මේකේ තියෙනවා එතන ලීවර් එකකුයි බටන් එකක් තියෙන ලීවර් එකකුයි ස්ටියරින් වීල් එකකුයි වගේ. ඒ බටන් එක ඔබපුවාම අපි ඉන්න මේක උඩ පහළ යනවා. and ස්ටියරින් වීල් එක කරගාම එකම තැන එක සයිඩ්ස් වලට රොටේට් වෙනවා. මන් දන්නේ මේක නම් අර ලීවර් එකේ බටන් එක ප්‍රෙස් කරාම ඒක ඔටෝ එහෙම උඩ පහළ යනවද නැත්නම් අර ස්ටාෆ් අතන ඉන්න කන්ට්‍රෝල් කරනවද කියන එක නම් දන්නේ නැහැ. බට් මට තියෙන ෆෝබියා එක නිසා මං ඒකේ බටන් එක ප්‍රෙස් කරන්නේ නැතුව මේ ගානටම තියාගෙන ගියා. බට් අන්තිමේටම රයිඩ් එක එන්ඩ් කරන්න ළඟ වෙලා මාවත් එකපාරට උඩට ගෙනිච්චා. සමහරක් විට ඒ ස්ටාෆ් හිතුවා දන්නේ නැනේ මං බටන් එක ප්‍රෙස් කරන්න තේරෙන්නේ නැතුව එතන ඉන්නවයි කියලා. දැන් නම් ඇත්තටම මතක වෙද්දි ෂෝක් වේවා. and අර මං කිව්වේ කලින් ඔයාලට එන්ට්‍රන්ස් ටිකට්ස් ගන්න පුළුවන් සුපර් වීසා කියලා එකක් කියලා. ඒක ඉන්ක්ලූඩ් වෙලා තියෙනවා ඔයාලට මෙහෙම ලන්ච් බුෆේ එකකුත්. මට කියන්න බැරි වුණානේ එයාලා ඔයාලගේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට එන්ටර් වෙද්දිම තැන් වලදී ෆොටෝග්‍රාෆ්ස් ගන්නවා. ඒක ඔයාලට ඔයාලා එක්සිට් වෙද්දි එයාලා රෙඩි කරලා තියෙනවා ඒක. ඔයාලට සල්ලි දීලා අර ගන්න පුළුවන්.
ඔන්න ඊළඟට අපි ආවා ස්නෝ ටවුන් එකට. මෙතනට යන එක මාර ඕගනයිස්ඩ්. එයාලගේ අපේ ෂූස් හරි අපේ ස්ලිපර්ස් හරි දාගෙන ඉන්න එක අරගෙන එයාලගේ බූට්ස් දෙකක් අරගෙන ඊට පස්සේ මේ වගේ ජැකට් එකකුත් එයාලම දෙනවා. සොක්ස්ුත් දෙනවා එයාලම. අපිට තියෙන්නේ මේක බලලා ඉවරලා ආයෙ එළියට ගියාම එයාලගේව හෑන්ඩ් ඕවර් කරලා අපේ ෂූස් හරි ස්ලිපර්ස් හරි අරගෙන දාගෙන යන්න. by the way මාර සීතලක් තියෙන්නේ මේක ඇතුලේ. මං හිතන්නේ විනාඩි 20කට ලඟ වෙන්න නම් ඊට වඩා නම් ඉන්න බෑ. ඊගාවට මේ තියෙන නිකන් එයාලගේ අර ෂෝ එකේ එන්ඩ් කරන පැරඩ් එකක් වගේ එකක්. මෙතන අර ඔයාලා යද්දි බලාගෙන යන්න පුළුවන්. ඔයාලට තැන් තැන් වලදී එක එක කාටුන් කැරක්ටර්ස් එහෙම ආඩ එක එක කැරක්ටර්ස් ඉන්නවා ඇඳගෙන. ඒගොල්ලත් එකකින් ෆොටෝ ගහන්න එහෙම පුළුවන්. දැන් මෙතන මේ පැරඩ් එකේ යාළුවෝ ඔක්කොම නිකන් ඇවිල්ලා ඉන්න හැමෝටම සමුදීගෙන යන එකක් තමයි කරන්නේ. මේකේ අන්තිමම ක්ලිප් එකේ ඔයාලා බලාගෙන ඉන්න සබන් බෝල වගේක් දාගෙන යනවා. ඒකේ සබන් බෝල පුම්බන එක මම දැකලා තියෙන ලොකුම එක. ළමයි මම ඔයාලට කලින් vlog එකේ පෙන්නලා ඇති අපේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන්න යද්දි අපේ ටවර් එක පේනවා. මේ තියෙන්නේ මෙහි ඩොමෙස්ටික් එයාපෝට් එකක ටවර් එක. So the basic structure remains the same. ඩ්‍රීම් වර්ල්ඩ් එක බලලා ඉවරලා අපිව ඩ්‍රයිවර් අපේ හොටෙල් එක ගාවින් ඩ්‍රොප් කරා. So day 2 ended. ඔයාලා මේ vlog එකට කැමති නම් like comment කරන්න and if you are new subscribe to my channel.